සුබ දවසක් සියලුම දෙනාට. අපේ YouTube channel එක බලන ගොඩක් දෙනෙක් අහලා තිබ්බා 2025 principal exam එකට application දාන එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔබට පුළුවන් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට මේ විදිහට යන්න. ගියාට පස්සේ මෙන්න මේ කොටස දැක ගන්න පුළුවන් online application recruitment EB exams කියලා මෙන්න මේ කොටස. මොබයිල් ෆෝන් එකකින් උනත් ඔයාලා ලොග් වුණොත් මේ කොටස බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ කොටසක් online application calling system කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා apply for exam කියලා මෙන්න මේ link එක. අපි ඒක ක්ලික් කරා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන exam list එකක්. exam department එකෙන් application call කරලා තියෙන exam list එකක්. හරි. එතකොට මේක හොඳින් බැලුවොත් එහෙම ඔබට හොයාගන්න පුළුවන් principal X service එකට අදාළ online application එක දාන තැන මෙතන තියෙනවා limited competitive examinations recruitment to grade 3 Sri Lanka principal service කියලා. හරි ඔබට ඒකේ දැක ගන්න පුළුවන් මේ වගේ බටන් තුනක් ඉස්සරහින් ගැසට් එක ඉන්ස්ට්‍රක්ෂන් එක apply. එතකොට ඔබට මෙතනින් ගැසට් එක හොඳින් කියවා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක දාන්න කලින් නැවත වතාවක් මෙතන තියෙනවා ගැසට් එක රජයේ ගැසට් පත්‍රය ඒත් එක්කම මෙතන තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් දැන් ගොඩ දෙනෙක් මේක ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කියවා ගන්න නැතුව දාන්න උත්සාහ කරනවා එතකොට මොනවා හරි දෙයක් වැරදුනොත් එහෙම සමහරලාට අය නිවැරදි කර ගැනීමේ අවස්ථාව අඩු වෙන්න පුළුවන් හරි ඒක නිසා හැම කෙනෙකුටම මම කියනවා මේ ඇප්ලිකේෂන් එක දාන්න කලින් මෙන්න මේ ගැසට් පත්‍රය සහ ඉන්ස්ට්‍රක්ෂන් කියන මෙන්න මේ PDF දෙක හොඳින් බලන්න එතකොට ඔබට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේ PDF එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ කොහොමද පේමන්ට් කරන්නේ ඒ ටික ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඒක නිසා ඊටාම වැදගත් වෙනවා මේ ගැසට් එක සහ ඉන්ස්ට්‍රක්ෂන් PDF එක කියවා ගැනීම ගැසට් පත්‍රය සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් PDF දෙක හොඳින් කියවා ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන apply කියන බටන් එක මේ විදිහට ක්ලික් කරන්න ඊට පස්සේ අපිට මෙතනින් මේ විදිහේ ස්ක්‍රීන් එකක් දැක ගන්න පුළුවන් අපිට පුළුවන් මෙතන ඇප්ලිකන්ට්ගේ identity card number එක mobile phone එක සහ email address එක මෙතන දාන්න ඒ ටික දාලා අපිට මේක next කරන්න පුළුවන් මේ විදිහට ජාතික ඇඳුම්පත් අංකය සහ mobile phone number එක සහ email address එක දාගන්න පුළුවන් ජාතික ඇඳුම්පත් අංකය දානකොට අලුත් identity card number එකක් තියෙනවා නම් ඒක දාන්න සමහර කට්ටිය පරණ එකත් මෙතන දාන්න පුළුවන් log වෙනකොට මෙතන දාන අංකය තමයි භාවිත කරන්න වෙන්නේ ඒත් එක්කම OTP code එකක් එන නිසා මෙතන දාන phone එක ළඟ තියා ගන්නවා නම් හොඳයි අපි භාවිත කරන email address එකක් මෙතන දාන්න පුළුවන් ඊට පස්සේ පහලින් අපිට මෙන්න මේ tick දෙක දාන්න වෙනවා agree කියන තැන tick එක සහ මෙතන captcha එකක් තියෙනවා ඊට පස්සේ මේ tick එක දැම්මට පස්සේ තමයි අපිට next button එක available වෙන්නේ ඊට පස්සේ අපිට next button එක click කරන්න පුළුවන් අපිට මේ ආකාරයෙන් කියනවා OTP code එකක් ලැබෙනවා කියලා අපේ phone number එකට සහ email එකට. හරි. එතකොට email එකට නම් එකක් code එකක් ආවේ නැහැ. මගේ phone number එකට තමයි දුන්න එකට OTP code එක ආවේ. එතකොට අපිට පුළුවන් SMS එක ආවට පස්සේ මෙතන අදාළ OTP code එක සඳහන් කරලා submit කිරීමක් කරන්න. ඔබ ලබා දුන් නම්බරේ phone number එකට SMS එකක් ආවේ නැත්නම් අපිට පුළුවන් මෙතන recent OTP කියලා එක නැවත වතාවක් පාවිච්චි කරලා කෝඩ් එක ලබා ගන්න. එහෙම නැත්නම් ෆෝන් නම්බරය මෙතනින් වෙනස් කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඊමේල් SMS එකක් විදිහට ආව නිසා මම SMS එකේ ආව OTP එක මෙතනට enter කරනවා. enter කරලා submit කරනවා. එතකොට මෙන්න මේ ආකාරයේ application form එකක් අපිට දිස් වෙනවා. අපිට මේක තමයි ෆිල් කරන්න තියෙන්නේ. වීඩියෝ එක බලන ඔබට තව පොඩි පණිවිඩයක් ලබා දෙන්න තියෙනවා. විදුහල්පති විභාගය ටාගට් කරලා IQ ලංකා වෙබ් අඩවිය විසින් සාමාන්‍ය දැනුම SMS සේවාව මෙවරත් ආරම්භ කරලා තියෙනවා. එතකොට විභාගයට අවශ්‍ය සාමාන්‍ය දැනුම එදිනෙදා සිදුවීම් සහ කාලීන සිදුවීම්
එකතු කරලා ඔබට දිනපතා SMS විදිහට මේ SMS සේවාව ඇක්ටිවේට් කරගත්තොත් එහෙම ලබා ගන්න පුළුවන්. ගොඩ දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි සාමාන්‍ය දැනීම. ඒකට විසඳුමක් විදිහට තමයි අපි මේක ලබා දෙන්නේ. එතකොට ඔබට පුළුවන් ඩයලොග් හච් එයාටෙල් සහ මොබිටෙල් දුරකථන වලින් මේ SMS සර්විස් එක ඇක්ටිවේට් කරගන්න. එතකොට ඔබට කරන්න තියෙන්නේ SMS එකක RAG IQ ලංකා කියලා ටයිප් කරලා ඩයලොග් නම් 77.2ට SMS එකක් දාන්න පුළුවන්. දවසට රුපියල් 2ක් සහ ටැක්ස් මුදල අය වෙනවා. මොබිටෙල් නම් RAG IQ ලංකා කියලා ටයිප් කරලා 22.44ට SMS එකක් දාන්න තියෙන්නේ. දවසකට රුපියල් 1.25ක් සහ ටැක්ස් එක චාර්ජ් වෙනවා. මේ සම්බන්ධයෙන්මුත් ඔබගේ අවධානය යොමු කරන්න. මේකත් ඔබට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට. අපිට මේ ඇප්ලිකේෂන් එකේ තොරතුරු ටයිප් කරන්න යන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ තරු සලකුණ දාලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්ය ෆීල්ඩ්ස් තියෙනවා. ඒවට අනිවාර්යෙන් තොරතුරු දාන්න අවශ්‍යයි. එතකොට මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න කලින් අපිට මේකෙන් ඉවත් වීමක් කරන්න වුණොත් එහෙම අපිට මේක මෙතන තියෙනවා බටන් දෙකක් submit this application සහ save කියන බටන් දෙක. එතකොට අපිට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඉවර කරන්න කලින් මේකෙන් අයින් වෙනවා නම් අපිට මේ ඇප්ලිකේෂන් එක සේව් කරගන්න පුළුවන්. මේ විදිහට සේව් බටන් එක ක්ලික් කරලා අපිට සම්පූර්ණ තොරතුරු සම්පූර්ණ නොකරපු ඇප්ලිකේෂන් එකක් වුණා සේව් කරලා අපිට පස්ස වෙලාවක ඉතිරි ටික පුරවන්න අවස්ථාවක් තියෙනවා. කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කලින් Windows එක ක්ලෝස් වෙලා එතනින් අයින් වෙලා තව කොටසක් තියෙනවා කම්ප්ලීට් කරන්න. ඒ වගේ අවස්ථාවලදී කොහොමද ආය ඇප්ලිකේෂන් එක ගන්නෙ කියලා. එතකොට ඔබට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා අර විදිහටම මුලින් ඔයාලා මෙතනින් ගියපු link එක online application recruitment EB exams කියන එක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා online application calling system එකේ edit and submit කියලා බටන් එක. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ කලින් ලබා දුන්න NIC නම්බර් එක සහ මොබයිල් නම්බර් එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට දීලා ඉවරලා නැවත වතාවක් ඇප්ලිකේෂන් එක එඩිට් කිරීමේ කොටසට යන්න හැකියාව තියෙනවා. මේ විදිහට අපිට තොරතුරු ටික සියල්ලම දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ පේනවා ඇති මේ විදිහේ හරි මාක් කරලා තියෙනවා මේ පැත්තේ තියෙන කොටසට. ඊට පස්සේ අපිට මෙන්න මේ submit this තොරතුරු ටික හරියට verifications කරගත්තට පස්සේ ඔක්කොම හරියට දාලාද කියලා කීප වතාවක්ම check කරලා බලන්න. විශේෂයෙන් educational qualification එහෙම දාද්දී හරියට දිනේ ඒවා දාලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය නම් මේක save කරලා තිබිලා පස්සේ submit කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවෙම අපිට මේක submit කරන්න පුළුවන්. මෙන්න මේ submit this application කියන මේ බටන් එක මේ විදිහට අපිට click කරන්න පුළුවන්. මේ විදිහට ටික් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා proceed to payment කියන එකක්. අන්න ඒක විදිහට මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අපිට exams 1200 කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා proceed to payments කියලා මේ විදිහට ක්ලික් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන payments method දෙකක් තියෙනවා. එකක් තමයි card එකෙන් pay කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට BOC banking එකක් එක pay කරන්න පුළුවන්. මම මේකෙදි තෝරන්නේ මෙන්න මේ BOC method එක. ඔයාගාව කාඩ් එකක් තියෙනවනේ ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිවේට් කරපු ඔයාට මෙතනින් කෙලින්ම කාඩ් එක තෝරලා කාඩ් එකෙන් පේමන්ට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේක ප්‍රොසීඩ් කියන එක මේ විදිහට දෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ලංකා බැංකුව හරහා පේමන්ට් කරන වෙලාවෙදී අපිට රිෆරන්ස් නම්බර් එකක් මෙතන ජෙනරේට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ රිෆරන්ස් නම්බර් එක බැංක් කවුන්ටරේට ගිහිල්ලත් මේක පේමන්ට් කරන්න පුළුවන් කියලා තිබ්බා. ඔන්ලයින් සබ්මිට් කරන්නත් පුළුවන් කියලා තිබ්බා අර PDF එකේ. එතකොට මම මේක මේ රිෆරන්ස් නම්බර් එකක් එක්ක අරන් ගිහිල්ලා කවුන්ටර් එක දීලා පේමන්ට් කරලා ස්ලිප් එක ගන්නත් පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මේ විදිහට තමයි අපි BOC බැංකයත් එක්ක පේමන්ට් එක කරගන්නේ. ඊට පස්සේ මෙතනින් පිට මේක අපි කොහේ හරි සේව් කරගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන් රෙෆරන්ස් නම්බර් එක අපිට ඒක වැදගත් වෙනවා. අපි බලමු මුදල් ගෙවුවා නම් ඊට පස්සේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ නැවත වතාවක් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අර මුලින් ලොග් වෙච්ච විදිහටම අපිට පුළුවන් මෙන්න මෙතනින්
ඔන්ලයින් ඇප්ලිකේෂන් රික්‍රූට්මන්ට් EB එක්සෑම්ස් කියන තැනින් එන්න. ඊට පස්සේ අපිට ඒකේ ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ කොටසට නැවත වතාවක් එන්න පුළුවන්. ඒකේ තියෙනවා continue after payment කියලා මෙන්න මේ බටන් එක. ඒක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ අර අපි රෙෆරන්ස් නම්බර් එක අපිට බැංකුවට සල්ලි ගෙවන්න තුන් රෙෆරන්ස් නම්බර් එක අපිට මෙතන දාන්න පුළුවන්. එතකොට අපිට ඒක ෆෝන් එකටත් SMS එකක් විදිහට ඇවිල්ලා තිනවා. එතකොට මේක ජෙනරේට් වෙනකොට අපිට ස්ක්‍රීන් එකෙත් පෙන්නවා ඒත් එකම ෆෝන් එකට රෙෆරන්ස් නම්බර් එකක් විදිහටත් ඇවිල්ලා තියෙනවා. අපිට ඒක මෙතන එන්ටර් කරලා ප්‍රොසීඩ් බොත්තම ඔබන්න පුළුවන්. හරි එතකොට අපි අර BOC බැංක් එකට මුදල් ගෙව්වට පස්සේ මම කිව්ව විදිහට අර අතන ඔයාලට දුන්න රෙෆරන්ස් නම්බර් එක නැවත වතාවක් එන්ටර් කරන්න පුළුවන්. එන්ටර් කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන උපදෙස් පත්‍රිකාවේ ඔක්කොම විස්තර ටික තියෙනවා. මෙන්න මේ ස්ථානේ තමයි අපි continue after payment ක්ලික් කරලා මෙන්න මේ ස්ථානේ අපි බැංකුවට සල්ලි ගෙවද්දී දාපු රෙෆරන්ස් නම්බරේ නැවත වතාවක් මෙතන සඳහන් කරලා proceed බොත්තම ඔබන්න පුළුවන්. proceed බොත්තම ඉබුවට පස්සේ මෙතන ඔයාලා සල්ලි ගෙවලා තියෙනවා කියලා මෙතන ඒ ස්ක්‍රීන් එකේ ඔයාලට දැක ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා බැංකුවට අය කරනවා කියලා ගාස්තුවකුත් රුපියල් 20ක මුදලක් අය කරනවා කියලා තියෙනවා. එතකොට ඔයාලගේ මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් වෙයි බැංකුවට ගෙවපු එක්සෑම් ෆීස් එක සහ ඒ අදාළ කන්වීනියන්ස් ෆීස් එකත් එක්ක. ඊට පස්සේ මෙතන අපිට ප්‍රොසීඩ් කියලා ක්ලික් කරන්න පුළුවන්. ප්‍රොසීඩ් කියලා ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලගේ හයි ඇප්ලිකේෂන් එකට terms and conditions ටික දෙක වෙනවාද කියලා ඊට පස්සේ මේ ටික ටික දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් complete and submit කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔබට පුළුවන් ඔයාලගේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ එතනින්ම ඊට පස්සේ මේ විදිහට download my application කියන එකක් එනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොකද අත්සන සාතික කර ගැනීමේ සහ අනිකුත් hard copy එකට කරගත යුතු වැඩ ටිකක් තියෙනවා. print out එකක් අරන් ගැසට් පත්‍රයේ විදිහට ඒකේ අත්සන සාතික කර ගැනීම සහ අනිකුත් කටයුතු ටික කරගන්න අවශ්‍යතාවය තියෙනවා. හරි ඊට පස්සේ ඒ විදිහට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරපු එකට අපිට ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මාර්ගගත අයදුම්පත් ලද බව දැනීම කියලා. ඊට පස්සේ SMS එකක් එනවා කියලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ PDF එකේ විස්තර ටික ඔක්කොම තියෙනවා. අපේ අර මෙන්න මෙතන සයිට් එකෙන් මම මුලදීම වීඩියෝ එකේ කරා කිව්වා එතන principal service එකේ instructions කියන PDF එක බලන්න කියලා. එතකොට BOC බැංකුවට මුදල් ගෙවුවට පස්සේ මොකද කොහොමද ඒක සබ්මිට් කරන්න කියලාත් මෙතන තියෙනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා print out ගන්න හැටිත් මේකේ තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දී. හරි මතක තියාගන්න සල්ලි ගෙවුවා කියලා මේ ඉතිරි ටික කරන්න ඕනේ. මෙන්න මේ මෙතන සල්ලි ගෙවුවට පස්සේ අනිවාර්යෙන් ඇවිල්ලා after payments කියන කොටස පුරවන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇප්ලිකේෂන් එක අපිට සබ්මිට් කරපු එක ඩවුන්ලෝඩ් කරලා print out ගන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමවේදය හරහාත් අපිට මේක කරගන්න පුළුවන්. resume මේ විදිහට එකේ තියෙනවා කාඩ් එකෙන් පේමන්ට් කරනවා නම් එතකොට ඊට වඩා ටිකක් වෙනස් ලේසි ක්‍රමයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. හරි මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. වීඩියෝ එක බලන්න මොනවා හරි කරගෙන යද්දී ගැටලුව ආව නම් පහතින් කමෙන්ට් කරන්න. ඒවා කොහොමද විසඳගත්තේ කියලාත් කමෙන්ට් කරන්න. මම හිතන්නේ එතකොට ඇප්ලයි කරන අනිත් කට්ටියට ලේසිය වෙයි ඇප්ලිකේෂන් එක සාර්ථකව යොමු කරන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක බැලුවට.